දරුණේ ආයුබෝවන් ප්‍රශස්ත ආර්ථික විද්‍යා අධ්‍යාපනික වැඩසටහනේ දෙවැනි දිග හැරුණු උසස් පෙළට ආර්ථික විද්‍යාව හදාරන ආදරණීය ශ්‍රී ලාංකික දරුදරියන් ආර්ථික විද්‍යාවේ අති දක්ෂයින් අති විශිෂ්ටයින් බවට නිර්මාණය කරන ලංකාවේ අංක 1 අධ්‍යාපනික වැඩසටහන. ඉතින් අද දවසෙත් ඕගොල්ලොත් එක්ක ආර්ථික විද්‍යාව විෂය සම්බන්ධයෙන් ඉතා විධිමත් පාඩම් කොටසක් තමයි සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ. එනිසා ඔබේ විශේෂ අවධානය ලබා දෙන්න ඒත් එක්කම ආදරණීය දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය කියන්නේ ඉතාම සංවේදී විෂයක්. ඉතාම සංවේදී විෂයක්. ඉතින් ඒ සබ්ජෙක්ට් එකේ තියෙන සංවේදී තැන් ඉතා අවධානයෙන් ඔබ අධ්‍යයනය කරලා මේ ප්‍රශස්ත ආර්ථික විද්‍යා අධ්‍යාපනික වැඩසටහන හරහා ආර්ථික විද්‍යා විෂය සම්බන්ධයෙන් ප්‍රවීණෙක් වීමට ඔබත් උත්සාහ දරන්න. හොඳයි ළමයි. එහෙනම් අද දවසේ ඔයගොල්ලොත් එක්ක මම සාකච්ඡා කරන්නේ ආර්ථික විද්‍යාවේ සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව කියන ප්‍රධාන විෂය පත දෙකක් තියෙනවා. අන්නේ ප්‍රධාන විෂය පත දෙක හරහා ඔයගොල්ලන්ට අධ්‍යයනය කරන්න තියෙන්නේ මොන වගේ ආර්ථික සිදුවීම්ද ආර්ථික හැසිරීම්ද මොන වගේ ආර්ථික සංසිද්ධීන්ද කියන එක පිළිබඳව දවසේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ සූක්ෂම ආර්ථික විද්‍යාව මයික්‍රෝ ඉකොනොමික්ස් සාර්වාර්ථික විද්‍යාව අපි හඳුන්වනවා මැක්‍රෝ ඉකොනොමික්ස්. මේ ඔයගොල්ලන්ගේ 12 ශ්‍රේණියේ ආර්ථික විද්‍යා පාඩම් මාලාව නිර්මාණය වෙන්නේ 12 ශ්‍රේණියට අදාළව සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප වලින්. ඒ කියන්නේ මයික්‍රෝ ඉකොනොමික් කන්සෙප්ට්ස් වලින් තමයි නිර්මාණය වෙන්නේ ඔයාලගේ 12 ශ්‍රේණියේ පාඩම් ටික. එතකොට 13 ශ්‍රේණියේ පාඩම් මාලාව නිර්මාණය වෙන්නේ මැක්‍රෝ ඉකොනොමික් කන්සෙප්ට්ස් වලින්. ඒ කියන්නේ සාර්වාර්ථික විද්‍යා සංකල්ප වලින් තමයි නිර්මාණය වෙන්නේ ඔයගොල්ලෝගේ 13 ශ්‍රේණියේ පාඩම් මාලාව. ඉතින් ඔබට මේ විෂය පත දෙකේදී අධ්‍යයනය කරන්න ලැබෙන්නේ ආර්ථික විද්‍යාත්මක සිදුවීම් කොයි ආකාරයෙන්ද කියන එක අද දවසේ තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ආර්ථික විද්‍යාවේ ප්‍රධාන වශයෙන්ම විශ්ලේෂණ ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ යම් ප්‍රකාශයක් අපි ආර්ථික විද්‍යානුකූලව ඉදිරිපත් කරනකොට ඒ ප්‍රකාශය අපිට විවිධාකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. අන්නේ ආකාර දෙකක් තමයි ආර්ථික විද්‍යාවේ මේ තියෙන්නේ. යථානුරූපී ආර්ථික විද්‍යාව සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව. Positive economic statements and normative economic statements. මෙන්න මේ ප්‍රකාශ කොයි විදිහටද අපි සිද්ධ කරන්න ඕනේ? ඒ වගේම මේ ප්‍රකාශවල තියෙන්නේ මොන විදිහේ ලක්ෂණද කියන එක පිළිබඳව අද දවසේ අපි සාකච්ඡා කරනවා. right. එහෙනම් අපි යමු පාඩමට. අපි මුලින්ම මොගොල්ලොත් එක්ක කතා බහට ලක් කරන්නේ මයික්‍රෝ ඉකොනොමික්ස් සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොන වගේ එකක්ද කියන එක ගැන. එතකොට මේ සූක්ෂම ආර්ථික විද්‍යාව තමයි ළමයි ලෝකේ ඕනෑම ආර්ථික පද්ධතියක් නිර්මාණය වෙන්නේ පුංචි කුඩා ඒකක වලින් තමයි නිර්මාණය වෙන්නේ. දැන් අපි දන්නවා සමාජීය විද්‍යාවන් වල විශේෂයෙන්ම කියනවා සමාජය කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද? සමාජය කියන එක නිර්මාණය වෙන්නේ පවුල කියන කුඩා සමාජීය ඒකකයෙන් නිර්මාණය වෙන්නේ. එතකොට මේ ආර්ථික විද්‍යාවෙදිත් එහෙම තමයි. මේ ආර්ථික විද්‍යාවේ සූක්ෂමයි කියන වචනේ අදහස සූක්ෂම ආර්ථික විද්‍යාව අපි කතා කරන විෂය පතේ සූක්ෂමයි කියලා කියන්නේ මේ ඉතා කුඩා ඒකක කියන එක ගැන. කුඩා ආර්ථික ඒකක කියන එක තමයි මේ සූක්ෂම කියන එකේ අදහස. එතකොට ආර්ථිකයක් අර අපි කියපු සමාජය නිර්මාණය වෙන්නේ පුංචි පවුලෙන් වගේ ආර්ථිකයකත් කුටුම්බංශය පවුල කියලා කියන්නේ ආර්ථික විද්‍යාව විශේෂ ක්ෂේත්‍රය තුල ඔයගොල්ලන්ට අධ්‍යයනය කරන්න ලැබෙන පුංචි ඒකකයක්. කුඩා ආර්ථික ඒකක වලට හොඳ උදාහරණයක් තමයි කුටුම්බංශය households. මේ ඔයගොල්ලන්ට මේ රූප සටහනේ පේනවා පවුලක අම්මයි තාත්තයි දුවයි පුතයි ඉන්න පුංචි පවුලක්. නේද? අන්න ඒ වගේ පවුලක් යම් වැදගත් ආර්ථික තීන්දුව ගන්නවනේ ළමයි. දැන් අපි පවුලක් හැටියට බලන්නකො. මොනවද අපි ගන්න වැදගත් ආර්ථික තීන්දුව తీරන? අපි රැකියාවකට යන්නේ නැද්ද? යනවා. රැකියාවකට ගිහිල්ලා තමයි අපේ ශ්‍රමය යම් ආයතනයක පෞද්ගලික ආයතනයක් වෙන්නත් පුළුවන්, රාජ්‍ය ආයතනයක් වෙන්නත් පුළුවන්. අපි අපේ ශ්‍රමය සපයලා මොකද කරන්නේ? යම් වැටුපක් උපයනවා. මෙන්න අපි විසින් ගන්න ආර්ථික තීරණයක්. ආර්ථික
තීරණයක් අපි ක්‍රියාත්මක කරනවා. අපි ඊටාම කුඩා ආර්ථික ඒකකයක් පවුල. එතකොට අපි අපිට හම් වෙන සීමිත මුදල් ආදායමෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න නැද්ද? මේ අඳින පළඳින ඇඳුම් පැළඳුම්, අපි කන බොන ආහාර පාන වර්ග නේද? අපි මේ පාවිච්චි කරන සුවඳ විලවුන්, ඊට පස්සේ අපි ගමන් කරන යාන වාහන, මේ තියෙන අපි භාණ්ඩ හා සේවා මිලදී ගන්න තියෙන්නේ. අන්න අපි ගන්න වැදගත් ආර්ථික තීරණයක්. එතකොට ළමයි අපිට හම් වෙන සීමිත ආදායමෙන් පරිභෝජනය කරන්නේ කොච්චර කොටසක්ද? ඒ වගේම අනාගතය සඳහා ඉදිරි කරන්නේ කොයිතරම් කොටසක්ද කියන එක තීරණය කරනවද නැද්ද? තීරණය කරනවා. අන්න එහෙනම් ඔබ හොඳින් මතක තියාගන්න කුටුම්බ අංශය කියන කුඩා ඒකකය ආර්ථිකයක් ඇතුලේ ඉතා වැදගත් තීන්දුව තීරණ ගන්නවා. මේ විදිහට අපිට ඕනම කෙනෙකුට ඕනම ආර්ථික ඒකකයකට වැදගත් ආර්ථික තීන්දුව තීරණ ලෝකයේ ගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි? මේක ඉකෝන් වල කියනවා සම්පත්වල හිඟකම සහ විකල්ප භාවිත තියෙනවා කියලා. සම්පත්වල හිඟකම සහ විකල්ප භාවිත හමුවේ තමයි අපිට යම් තෝරා ගැනීම සිද්ධ කරන්න වෙන්නේ ළමයි. එහෙම නැතුව මේ සම්පත් කියන ඒවා අසීමිතව තිබ්බනම් හරියට අපිට හිරු එළිය ලැබෙනකොට අසීමිතව ලැබෙනවා වගේ. වායුගෝලයේ ඔක්සිජන් වාතය අසීමිතව තියෙනවා වගේ මෝසම් වැස්සක් වහිනකොට මෝසම් වැසි ජලය අසීමිතව ලැබෙනවා වගේ හැම දෙයක්ම හැම සම්පතක්ම අසීමිතව තිබ්බනම් අද වෙනකොට අපිට මෙහෙම ආර්ථික විද්‍යාව කියලා විෂයක් බිහි වෙන්නේ නැහැ. ඇයි මිනිස්සුන්ට තාර්කිකව තීරණ ගන්න අවශ්‍යතාවයක් නැහැ. සම්පත් අසීමිතව තිබ්බොත් ඇතිතරම් තියනවා නම් එක්කෙනෙක් ඒ සම්පත පරිහරණය කරා කියලා තව කෙනෙකුට අහිමි වීමක් නැහැ. හැබැයි ලෝකයේ ආර්ථික විද්‍යානුකූලව කියනවා බොහෝ සම්පත් ආර්ථික සම්පත් වශයෙන් තමයි දකින්න හම්බ වෙන්නේ. මේ මිනිස්සුන්ගේ අසීමිත උවමනාවලට සාපේක්ෂව මේ සම්පත් ඉතා සීමා සහිතව තමයි තියෙන්නේ කියන එකයි ආර්ථික විද්‍යාව කියන්නේ ළමයි. අන්න ඒ නිසා තමයි අපිට සිද්ධ වෙන්නේ අපේ ආර්ථික ඒකක වලට සිද්ධ වෙන්නේ ඒක පවුලක් වෙන්න පුළුවන්, ව්‍යාපාර ආයතනයක් වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන් නේ. ඕනෑම ආයතනයකට ඕනෑම ආර්ථික ඒකකයකට සිද්ධ වෙනවා මේ සම්පත් හිඟකම හමුවේ පැන නගින ප්‍රශ්නත් එක්ක තෝරා ගැනීමේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. තේරීමක් choice එකක් කරන්න සිද්ධ වෙනවා. මොකද අපේ හැම උවමනාවක්ම සම්පූර්ණ කරගන්න සම්පත් ප්‍රමාණවත් තරමින් නැති හින්දා. right. එතකොට මෙන්න ඕකට පේනවා ආර්ථිකයක තියෙන කිසියම් ආර්ථිකයක් තුල දක්නට ලැබෙන කුඩා ආර්ථික ඒකකවල ක්‍රියාකාරීත්වය සහ ඒ තුලින් ඇතිවන විවිධ ප්‍රතිඵල පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාවක් තමයි ළමයි සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. right. මේ ඊගාව රූප සටහනේ මම ඔයගොල්ලන්ට පෙන්නුවොත් ඔයගොල්ලන්ට පැහැදිලිවම මේ පේන්නේ ව්‍යාපාර ආයතන. මේ ව්‍යාපාර ආයතන මම මේක නම් කරන්න. මේ තියෙන්නේ කුටුම්බ අංශය. right. මේ තියෙන households කුටුම්බ අංශය ඔයගොල්ලන්ට මේ පේන්නේ. කුටුම්බ අංශය. මේ කුඩා ආර්ථික ඒකකයක්. මේ ඒ වගේ කුඩා ආර්ථික ඒකකයක් ව්‍යාපාර අංශය. ආර්ථිකයක තියෙන වැදගත්ම අංශයක් ව්‍යාපාර අංශය. මේ ව්‍යාපාර අංශය තමයි ළමයි රටක අපේ උවමනා තෘප්තිමත් කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ ව්‍යාපාර අංශය. මේ ඇඳුම් මහන්න නේද? මේ අත්ඔරලෝසු පර්ෆියුම් නිර්මාණය කරන්නේ, මෝටර් කාර් නිර්මාණය කරන්නේ නේද? අපි පාවිච්චි කරන දහසකුත් එක බිස්කට්, චොකලට් වර්ග නේද? මේ වගේ හැම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ කවුද? ආර්ථිකයක ඉන්න ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ. ව්‍යාපාර අංශය තමයි නිෂ්පාදනය කරන්නේ. right. ඒ වගේම මේ ඔයගොල්ලන්ට පේනවා ඊළඟ රූප සටහනෙන් ආර්ථිකයක තියෙන වෙළඳපළවල් මාකට්ස් තියෙනවා. මේ වෙළඳපළවල් මාකට්ස් කියලා කියන්නේ ආර්ථිකයක තියෙන සූක්ෂම ආර්ථික ඒකකයක්. සූක්ෂම ආර්ථික ඒකකයක්. right. එතකොට අන්න සූක්ෂම ආර්ථික විද්‍යාවේදී සිද්ධ වෙන්නේ ළමයි සමස්ත ආර්ථිකයක් ඇතුලේ ඉන්න පුංචි කුඩා සූක්ෂම ආර්ථික ඒකකවල ක්‍රියාකාරීත්වය ගැන වෙනම අධ්‍යයනය කරනවා. කුටුම්බාංශය මොනවද කරන ආර්ථික ක්‍රියාකාරකම් නේද? එයා පාරිභෝගිකයෙක් හැටියට අපි පාරිභෝගිකයෝනේ නේද? භාණ්ඩ හා සේවා වෙළඳපොලේ පාරිභෝගිකයෝ තමයි අපි ළමයි කුටුම්බාංශය.
එතකොට අපි පරිහරණය කරන භාණ්ඩ හා සේවාවල මිල ගණන් කාලෙන් කාලට වෙනස් වෙනවා. මිල ගණන් වෙනස් වෙනකොට අපි කොහොමද ඒකට රියැක්ට් කරන්නේ? අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අන්න සූක්ෂම ආර්ථික විද්‍යාවේ තියෙන පාඩමක්. ඕගොල්ලන්ට දෙවෙනි පාඩමේ ඉල්ලුම. මේ ඉල්ලුම කියන සංපාඩම හරහා න්‍යායාත්මකව අධ්‍යයනය කරනවා පාරිභෝගිකයන්ගේ ගති ලක්ෂණ. right? මෙන්න ඔයගොල්ලන්ට ව්‍යාපාර අංශයේ ක්‍රියාකාරීත්වය කොහොමද ව්‍යාපාර අපි ඉකොනොමිකලි දන්නවා. ලෝකේ ක්‍රියාත්මක වෙන පෞද්ගලික ව්‍යාපාර ආයතන ළමයි විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මොන පරමාර්ථයෙන්ද? ලාභ උපරිම කිරීමේ පරමාර්ථයෙන් තමයි වැඩ කටයුතු කරන්නේ. අන්න එහෙනම් ව්‍යාපාර ආයතනයක් කොහොමද තමන්ගේ ලාභය උපරිම කරන්න කටයුතු කරන්නේ? මොනවද එයාලා කොහොමද එයාලගේ ප්ලෑන් ක්‍රියාත්මක කරන්නේ? නේද? ඒ වගේම නිෂ්පාදන ආයතනවල පිරිවැයෙහි හැසිරීම. අපි දන්නවා යම් ප්‍රොඩක්ට් එකක් හදන්න ගියොත් ඒකට යනවා ප්‍රොඩක්ෂන් කොස්ට් එකක් ළමයි. නිෂ්පාදන පිරිවැයක් යනවා. අපි මේ එදින්දා පරිහරණය කරන බොහෝ භාණ්ඩ හා සේවා හදන්න වග කියන නිෂ්පාදන ආයතනයකට වියදමක් යනවා. සමහර භාණ්ඩ හා සේවා තියෙනවා ඒවා ස්වභාවධර්මයේ දායාද හැටියට අපිට නොමිලේ හම්බෙන්නේ. හිරු එළිය වගේ දේවල් නේ අපිට හම්බෙන ඊට පස්සේ වායු ගෝලයේ තියෙන ස්වභාවික ඔක්සිජන් වාතය වගේ දේවල් නොමිලේ එහෙම කීපයක් ලැබුණට ලෝකේ තියෙන සෙසු බොහෝ නිෂ්පාදන නිර්මාණය කරන්න බිහි කරන්න මේ ව්‍යාපාරිකයන්ට වියදමක් යනවා. සම්පත් පිරිවැයක් යනවා. අන්න ඒ නිසා අන්න ඒ වගේ වියදම් කොහොමද අපි ගණනය කරන්නේ? ආර්ථික විද්‍යාව කියන විෂය කොහොමද නිෂ්පාදන ආයතනවල පිරිවැය අර්ථකථනය කරන්නේ? මෙන්න මේ වගේ දේවල් ඔයගොල්ලන්ට සූක්ෂම ආර්ථික විද්‍යාව හරහා ඉගෙන ගන්න පුළුවන් ළමයි. ඒ වගේම වෙළඳපළවල් ආර්ථිකයේ ක්‍රියාත්මක වෙන මාකට්ස් ප්‍රධාන වශයෙන්ම ප්‍රභේද දෙකකට වෙන් කරනවා. අපි අධ්‍යයනයේ පහසු සඳහා භාණ්ඩ හා සේවා වෙළඳපළවල් තියෙනවා. ඒ වගේම සාධක වෙළඳපළවල් තියෙනවා. භාණ්ඩ හා සේවා වෙළඳපළක හුවමාරු වෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක්. යම් පාර්ශවයක් ඒක මිලදීලා ගනි. තවත් පාර්ශවයක් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරයි. විකුණයි. නේද? එතකොට සාධක වෙළඳපළට යනකොට යම් පාර්ශවයක් යම් සාධකයක් ඒක භූමිය වෙන්නත් පුළුවන්, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායක ප්‍රාග්ධනය විශේෂයෙන් මොනවායි කියන සාධක තුන අලෙවි කරන්න පුළුවන්. ඒක සමහරු මිලදී ගන්න පුළුවන්. right? එතකොට මෙන්න මේ වගේ වෙළඳපළක කොහොමද භාණ්ඩයක හෝ සේවාවක මිල තීරණය වෙන්නේ? දැන් අපි ගොඩක් දෙනෙක් අපි පරිහරණය කරන භාණ්ඩ හා සේවාවල මිල ගණන් දැනන් හිටියට ඇත්තටම තාමත් දන්නේ නැහැ කොහොමද භාණ්ඩ හා සේවාවල මිල ගණන් තීරණය වෙන්නේ කොහොමද කියන එක විද්‍යාත්මකව දන්නේ. අන්න ඒක සූක්ෂම ආර්ථික විද්‍යාව විෂය පතේ ප්‍රධාන ඉගැන්වීමක් හැටියට ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ළමයි. කොහොමද වෙළඳපළක භාණ්ඩයක හෝ සේවාවක මිල තීරණය වෙන්නේ කියන එක. right? මම හිතනවා දැන් ඒ නිසා ඔබට පැහැදිලි ඇති සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් මොන වගේ දේවල්ද අධ්‍යයනය කරන්න කියලා. එහෙනම් මම නැවත මතක් කරනවා සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් කෙරෙන්නේ ආර්ථිකයක දකින්න ලැබෙන මෙන්න මේවා. කුඩා ආර්ථික ඒකකවල ක්‍රියාකාරීත්වය සහ ඒ තුලින් ඇතිවන විවිධ ප්‍රතිඵල අධ්‍යයනය කරන එක තමයි සිද්ධ කරන්නේ. එහෙනම් මෙන්න ඒ වගේ කුඩා ආර්ථික ඒකක ඒ වගේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා මම දැන් කීවා. ඒකෙදී අපි මොන වගේ කාරණාද අධ්‍යයනය කරන්න කියන එකත් මම ඔයගොල්ලන්ට දැන් පැහැදිලි කළා. අන්න සූක්ෂම ආර්ථික විද්‍යාව යොමු වෙන්නේ මෙන්න මේ වගේ දේවල් වලට. ඉතින් වඩාත් හොඳින් මේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන එක හරහා අධ්‍යයනය කරන්නේ මේ විෂය පතය හරහා මොන වගේ දේවල්ද කියන එක පොඩ්ඩක් ඕගොල්ලොන්ගේ ඔළුවට වඩාත් හොඳින් ගලාගෙන යන්න මම ඕගොල්ලොන්ට මෙන්න මෙතන කතා කරන අවසානම දේ. මෙන්න මම මේ දාලා තියෙන වෙළඳපළක මේ ගුරු පාඩින් ඕගොල්ලොන්ට පේන්නේ ප්‍රධාන කාරණා 4ක් සූක්ෂම ආර්ථික විද්‍යාව හරහා අධ්‍යයනයට ලක් කෙරෙන. බලන්න ළමයි වෙළඳපළක පාරිභෝගික හැසිරීම. මම කීවා ඉස්සෙල්ලා අපි මිලත් එක්ක එක විදිහකට රියැක්ට් කරනවා. නේද? නිෂ්පාදන ආයතනයක් ලාභ උපරිම කිරීමට ක්‍රියාත්මක වන ආකාරය. ව්‍යාපාර ආයතනයක මූලික අරමුණ ඉෂ්ට කරගන්න එයා කරන ප්ලෑන්. නිෂ්පාදන ආයතනයක පිරිවැයෙහි හැසිරීම. නේද? අපි කියවා භාණ්ඩයක් හෝ සේවාවක් හදන්න යද්දී වියදම් යනවා ඒවා.
වෙළඳපළක භාණ්ඩයක මිල තීරණය වන ආකාරය කොහොමද අපි පරිහරණය කරන භාණ්ඩයක මිල තීරණය වෙන්නේ? මෙන්න මේ කාරණාවේදී මම ඕගොල්ලන්ට ගන්නවා අවසානම මේ සංකල්පය වෙළඳපළක භාණ්ඩයක මිල තීරණය වන ආකාරය කොහොමද කියලා යම් පොඩි පැහැදිලි කිරීමක් ඕගොල්ලන්ට කරලා දෙන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙයි ආදරණීය දුවේ පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොන වගේ විෂයපතයක්ද කියන එක ඉතාම ලස්සනට ඕගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන්. right. එහෙනම් මෙන්න බලන්න. මම දැන් ඕගොල්ලන්ට එහෙනම් කියලා දෙනවා කොහොමද ඇත්තටම භාණ්ඩයක හෝ සේවාවක මිල වෙළඳපළක් තුල තීරණය වෙන්නේ කියන එක. එහෙනම් ඊට කලින් මම ඕගොල්ලන්ට පැහැදිලි කරනවා මුලින්ම වෙළඳපළක් කියලා කියන්නේ මොන වගේ තැනක්ද? වෙළඳපළක් කියන්නේ මොන වගේ තැනක්ද කියන එක ඉස්සෙල්ලා පැහැදිලි කරලා මම දෙන්නම් ඕගොල්ලන්ට. වෙළඳපළක් කියන්නේ මොන වගේ තැනක්ද කියන එක ගැන. right. එහෙනම් බලන්න. වෙළඳපළක භාණ්ඩයක මිල තීරණය වන ආකාරය කෙටියෙන් විමසා බලන්නයි අපි දැන් යන්නේ. ළමයි මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට ගන්නවා මේ උදාහරණේ වෙළඳපළක් තියෙන්නේ මම මේකට උදාහරණයක් ගන්නවා ඔයගොල්ලන්ට මේ තියෙන ළමයි භාණ්ඩ හා සේවා වෙළඳපළක් නේ තියෙන්නේ. භාණ්ඩ හා සේවා වෙළඳපළක් මේ තියෙන්නේ කියලා හිතන්න. ඇත්තටම මේ වෙළඳපළේ සිද්ධ වෙන්නේ ගනුදෙනු භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් තමයි සිද්ධ වෙන්නේ. මෙන්න එක පැත්තෙන් ඉන්න චරිත දෙකක් පේනවා ඔයගොල්ලන්ට දෙපැත්තෙන්. මේ වෙළඳපොලේ ඉන්න ප්‍රධාන පාර්ශව දෙකක් ඔයගොල්ලන්ට පේනවා buyers and sellers. buyers ලා කියලා කියන්නේ වෙළඳපොලක ගැනුම්කරුවන්ට නම. ගැනුම්කරුවන්. මේගොල්ලන්ට අපි කියනවා ඕනනම් අපිට කියන්න පුළුවන් මේගොල්ලන්ටම ඉල්ලුම්කරුවන් කියලා කියන්නත් පුළුවන්. ඉල්ලුම්කරුවන් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේගොල්ලන්ට කියන්න පුළුවන් අපිට වෙළඳපළක මේ ඉන්නේ පාරිභෝගිකයෝ කියලා කියන්නත් පුළුවන්. පාරිභෝගිකයෝ කියලා කියන්නත් පුළුවන්. එතකොට මේ භාණ්ඩ හා සේවා වෙළඳපළක් නිගත්තේ රටේ නිපද වෙන භාණ්ඩයක් කවුද ගන්නෙ? කවුද ඉල්ලුම් කරන්නේ? කවුද පරිහරණය කරන්නේ? අන්න භාණ්ඩ හා සේවා පරිහරණය කරන්නේ ආර්ථික විද්‍යානුකූලව කවුද ළමයි? කුටුම්බාංශය අපි. එහෙනම් භාණ්ඩ හා සේවා වෙළඳපොලේ ගැනුම්කරුවෝ මේ බයස්ලා කවුද? අද ඉඳන් පැහැදිලිවම දැනගන්න ආර්ථිකයක කුටුම්බ අංශය තමයි. කුටුම්බ අංශය තමයි මේ බයස්ලා. මෙන්න මෙයා. right. එතකොට මේ භාණ්ඩය වෙළඳපොලට සපයන්නේ කවුද? ගේන්නේ කවුද? විකුණන්නේ. මේ විකුණුම්කරුවෝ ඉන්නවා මේ පැත්තේ මේ sellers-ලා. විකුණුම්කරුවන්. අපිට මේ විකුණුම්කරුවන්ට ඕන නම් කියන්න පුළුවන් ළමයි සැපයුම්කරුවන්. ඒගොල්ලෝ තමයි මේ භාණ්ඩය වෙළඳපොලට සපයන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පැහැදිලිවම කවුද මේ වැඩේ කරන්නේ ආර්ථිකයක මේ සෙලර් කවුද? භාණ්ඩ හා සේවා නිපදවලා ඒවා අලෙවිය සඳහා ඉදිරිපත් කරන පාර්ශවයට අපි කියන්නේ ළමයි ව්‍යාපාරාංශය. ව්‍යවසායකයෝ ව්‍යාපාරාංශය කියලා කියන්නේ. ව්‍යාපාරාංශය. right. ඔන්න කතාව. එතකොට මෙන්න මේ පාර්ශව දෙක තමයි නිදහස් වෙළඳපළකට භාණ්ඩ හා සේවා ගනුදෙනු සඳහා එකිනෙක සම්බන්ධ වෙන්නේ. එහෙනම් මේ වෙළඳපළක සැකැස්ම තියෙන්නේ මෙහෙමයි. වෙළඳපළක් යම් කෝඩිනේටිං කාර්යයක් කරනවා නේද? කෝඩිනේටිං ටාස්ක් එකක් කරනවා. සම්බන්ධීකරණ කාර්යයක් කරනවා. කවුරු අතරද? ආර්ථිකයේ ඉන්න ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර. මේ භාණ්ඩ හා සේවා වෙළඳපළ භාණ්ඩ හා සේවා වෙළඳපළේ ළමයි කුටුම්බ අංශය සහ ව්‍යාපාර අංශය කියන අංශ දෙක ඒ දෙකොල්ලෝගේ උවමනා එකිනෙක සම්බන්ධීකරණය කරනවා කෝඩිනේට් කරනවා මොන වෙළඳපළෙන්ද? භාණ්ඩ හා සේවා වෙළඳපළ හරහා. එතකොට කුටුම්බ අංශයට උවමනා භාණ්ඩයක් මිලදීලා ගන්න. ව්‍යාපාර අංශයට ඕනේ Taman හදන ප්‍රොඩක්ට් එකක් අලෙවි කරන්න. අන්න ඔය කියන උවමනා දෙක එකිනෙකට කෝඩිනේට් කරන තැනකට තමයි කියන්නේ වෙළඳපළක් කියලා. පැහැදිලිද? right. එහෙනම් වෙළඳපළක් කියන කෙටියෙන් කොහොම තැනක්ද? භාණ්ඩයක් හෝ සේවාවක්. අපි මේ භාණ්ඩ හා සේවා වෙළඳපළට දෙමු නිර්වචනයක්. භාණ්ඩයක් හෝ සේවාවක්
මිලදී ගැනීම සහ අලෙවි කිරීම සම්බන්ධව ඒ ගනුදෙනුව සිද්ධ කරන ඒ ගනුදෙනුවට ඕන කරන සම්බන්ධීකරණ කාර්ය සිද්ධ කරන ආයතනික ව්‍යුහයට තමයි අපි කියන්නේ වෙළඳපළක් කියලා. right. එහෙනම් අපි බලමු මේ භාණ්ඩයක හෝ සේවාවක මිල කොහොමද තීරණය වෙන්නේ කියලා නේද? right. එහෙනම් මම දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරා භාණ්ඩයක හෝ සේවාවක භාණ්ඩ හා සේවා වෙළඳපළක ප්‍රධාන පාර්ශ්වකරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. භාණ්ඩ හා සේවා වෙළඳපළේ ප්‍රධාන පාර්ශ්වකරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. එකක් තමයි ඉල්ලුම් පාර්ශ්වය, අනිත් පැත්ත තමයි සැපයුම් කරුවෝ. ඉල්ලුම් කරුවෝ සහ සැපයුම් කරුවෝ කියලා. එතෙන්දි මම ඔයගොල්ලන්ට පැහැදිලි කළා ළමයි භාණ්ඩ හා සේවා වෙළඳපළේ ඉල්ලුම් කරුවෝ තමයි කුටුම්බංශය කියන්නේ. භාණ්ඩ හා සේවා වෙළඳපළේ ඉල්ලුම් කරුවෝ තමයි කවුද? කුටුම්බංශය. අපි කුටුම්බංශය. right? කුටුම්බංශය. භාණ්ඩ හා සේවා වෙළඳපළේ ඉල්ලුම ඇති කරන්නේ අපි විසින්. අපි දැන් බලමු භාණ්ඩයක හෝ සේවාවක මිලත් එක්ක අපි කොහොමද අපේ ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය කරන්නේ කියලා. මේක හරි සරල දෙයක් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතා ඉක්මනින් ළමයි භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ යනවා කියලා හිතන්න. එතකොට පාරිභෝගිකයෝ හැටියට අපි මොකද කරන්නේ? අපි මොකද කරන්නේ කියන එක ආර්ථික විද්‍යාවේ ඉල්ලුම් නීතිය කියන නීතිය හරහා ඉතා හොඳින් පැහැදිලි කරලා තියෙනවා ළමයි. පාරිභෝගිකයෝ හැටියට බොහෝ දෙනෙක් ලෝකයේ ඉන්න අපි භාණ්ඩවල මිල ගණන් ඉහළ යනකොට කරන්නේ භාණ්ඩ වලින් මිලදී ගන්න ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරන එක. එතකොට ඕගොල්ලොන්ට පැහැදිලිවම පෙනෙයි මේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය කියන විචල්්‍ය දෙකක් හැටියට මේ දෙක සැලකුවොත් අපි ගොඩක් වෙලාවට වෙළඳපළට ගිහිල්ලා මොකක් හරි ෂොප් එකකට මාකට් එකකට ගිහිල්ලා යම් භාණ්ඩයක් මිලදී ගන්න එක තීරණය කරන්නේ එකෙන් කොච්චරක්ද ඉල්ලන්නේ කොච්චරක්ද ඉල්ලුම් කරන්න කියන එක තීරණය කරන්නේ ඇත්තටම ළමයි භාණ්ඩයක මිල දිහා බලන්න මූලික වශයෙන් ඉස්සෙල්ලාම බලන්නේ අපි ඒකේ ප්‍රයිස් එක. එතකොට අන්න මේ ප්‍රයිස් එක ගොඩක් වැඩි නම් අපි මොකද කරන්නේ? ඒ භාණ්ඩයෙන් මිලදී ගන්න ප්‍රමාණය ඉල්ලුම් කරන ප්‍රමාණය පහත දානවා. right? එතකොට ඔගේ අනිත් පැත්ත සැලකුවොත් එහෙම යම් භාණ්ඩකින් හෝ සේවාවක මිල තියනවට වඩා වෙනදාට වඩා අඩු වුණොත් අන්න පාරිභෝගිකයෝ හැටියට අපි මිලදී ගන්න ප්‍රමාණය වෙනදාට වඩා වැඩි කරනවා. එහෙනම් මේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය කියන විචල්්‍ය දෙක අතර තියෙන්නේ පැහැදිලිවම ඍණ එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ කියන එක ඕගොල්ලොන්ට ඉතා හොඳින් පැහැදිලි වෙනවා ළමයි. මොන සම්බන්ධයක්ද මේ දෙන්න අතර තියෙන්නේ? ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. අන්න එතකොට අපි මේ දෙන්නව දාලා කවුද? මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි දාලා ඇන්දොත් යම් කිසි ලේඛනයක් අපි ප්‍රස්තාරයක් ඇන්දොත් ප්‍රස්තාරයේ අක්ෂ දෙකට අපි දානවා මිලයි ඉල්ලුම් ප්‍රමාණය දාලා අපි ප්‍රස්තාරයක් ඇන්දොත් මෙන්න බලන්න මම සිරස් අක්ෂය නම් කරනවා ළමයි භාණ්ඩයේ හෝ සේවාවේ මිල ප්‍රයිස්. මම තිරස් අක්ෂය නම් කරනවා ඉල්ලුම් ප්‍රමාණයෙන් QD. මේ ඉල්ලුම් ප්‍රමාණයට අපි කියනවා quantity of demand QD. එතකොට මෙන්න බලන්න මේ දෙන්න අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් නම් ප්‍රතිලෝම සම්බන්ධතා සහිත රේඛා ගමන් කරන්නේ ළමයි කොයි අතටද? මෙන්න මේ අතට තමයි ප්‍රතිලෝම සම්බන්ධතා සහිත රේඛා ගමන් කරන්නේ. එහෙනම් මෙන්න මේක අපි නම් කරනවා D capital D වශයෙන්. capital D වශයෙන් අපි එයාව නම් කරනවා අපි වෙළඳපළක ඉල්ලුමට කියන්නේ demand කියලා. වෙළඳපළක ඉල්ලුමට අපි කියන්නේ මොකක් කියලාද? demand කියලා කියන්නේ. right? මෙන්න වෙළඳපළක ඉල්ලුම demand. ඔන්නෝමයි තීරණය වෙන්නේ. අපි ආනම් කරු කැපිටල් D අකුරෙන් demand ඉල්ලුම.
අන්න පාරිභෝගිකයා මේ කරන වැඩේට අපි යන්න ආර්ථික විද්‍යානුකූලව ලස්සන ප්‍රස්තාරයක් මේ තමයි පාරිභෝගිකයන්ගේ ඉල්ලුම් තීරණ. මොකක් එක්කද භාණ්ඩයක මිලත් එක්ක පාරිභෝගිකයා හැසිරෙන්නේ ප්‍රතිලෝමව. right. එතකොට භාණ්ඩ හා සේවා වෙළඳපළක ඉල්ලුම විතරක් තනියෙන් ක්‍රියාත්මක වුණාට භාණ්ඩයක මිල තීරණය කරන්න භාණ්ඩයක ඉල්ලුම විතරක් මදි. අපි කියවා මේ භාණ්ඩ වෙළඳපළට සපයන පිරිසක් ඉන්නවනේ. අන්න ඒ සපයන පිරිසේ දායකත්වයක් මේකට පැහැදිලිවම බලපානවා ළමයි. රයිට්. එතකොට භාණ්ඩ හා සේවා වෙළඳපළට භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නේ මොන අංශයේද? මම ඕගොල්ලන්ට මුලින්ම කිව්වා ඒ තමයි ආර්ථිකයේ ඉන්න ව්‍යවසායකව එහෙම නැත්නම් ව්‍යාපාර අංශය කියලා. මේගොල්ලෝ වෙළඳපළට භාණ්ඩය සපයනවා. ඒ සපයනකොට බලමු අපි භාණ්ඩයේ මිලයි ඒගොල්ලෝ සපයන ප්‍රමාණය අපි ඒකට කියනවා ඉකෝන් වල සැපයුම් ප්‍රමාණය කියලා කියනවා. මේ දෙන්න අතර මොන වගේ සම්බන්ධයක්ද ඇත්තේ? අපි නිකන් බලමු. මෙන්න බලන්න භාණ්ඩයක මිල ළමයි වැඩි වුණොත් අපි මොකද කරන්නේ? ආර්ථික විද්‍යාව කියනවා සාමාන්‍යයෙන් ලාභ බලාපොරොත්තුවෙන් ක්‍රියාත්මක වෙන නිෂ්පාදකයා නම් ව්‍යාපාරාංශය කරන්නේ භාණ්ඩවල මිල වැඩි වෙනකොට එයාලා සපයන ප්‍රමාණයත් වැඩි කරනවා. මේක හරිම ලස්සන කන්සෙප්ට් එකක් නේද? අපි හිතමුකෝ ඉස්සරලා මේ අපි පරිහරණය කරන මොකක් හරි අපි කන්න කැමති යෝගට් එක ප්‍රයිස් එක කියලා. මේ කන්න කැමති යෝගට් එකක් ගැන මේ මම දැන් යෝගට් එකේ මිල 75යි. 75 තියෙද්දි අපි ගොඩක් ඉල්ලයි. නේද? හැබැයි යෝගට් එකේ මිල රුපියල් 80ට වැඩි වුණොත් අපි මේ යෝගට් එකේ මිල 75 තිබිලා 80 දක්වා වැඩි වුණොත් අපි මොකද කරන්නේ? ඉල්ලන ප්‍රමාණය ගොඩක් අඩු කරන එක තමයි කරන්නේ. හැබැයි මේ යෝගට් එක හිතන්න රුපියල් 75 තිබිලා රුපියල් 80ට ගියොත් දැන් අපි මිලදී ගන්න කෙනා නෙමෙයි මේ යෝගට් එක සපයන යෝගට් නිෂ්පාදකයා නම් අපි කැමති නේද? වැඩිපුර සපයන්න කැමති යෝගට් එක 75 මිලට තියෙනවට වඩා යෝගට් එක 80ට තියෙනවා නම් අපි ගොඩක් කැමති. ඇයි? පාරිභෝගිකයෙක් හැටියට ඉද්දී අපි මිල දිහා දැක්ක එක විදිහක්. නිෂ්පාදකයෙක් හැටියට ඉද්දී අපි මිල දිහා බලන්නේ තව ක්‍රමයකට ළමයි. අපි කැමති මිල ඉහළ යනවාට නිෂ්පාදකයෙක් හැටියට. ඇයි? අපි හදන ප්‍රොඩක්ට් එකට හොඳ මිලක් ලැබෙන්න මොකද්ද සිද්ධ වෙන්නේ? අපේ ලාභ වැඩි වෙනවා. පාරිභෝගිකයෙක් හැටියට අපි පරිහරණය කරන ප්‍රොඩක්ට් එකේ මිල ඉහළ යන්න අපේ මූඩ් එක සෑඩ් මූඩ් වෙනවා. අපිට දුක හිතෙනවා. නේද? ඔව් අපි අපහසුතාවයටපත් වෙනවා. අපි කැමති නැහැ මිල ඉහළ යනවට පාරිභෝගිකයෙක් හැටියට. හැබැයි නිෂ්පාදකයෙක් හැටියට ළමයි අපි මිල ඉහළ යනවට ඉතා කැමති. අන්න මිලට නිෂ්පාදකයා ව්‍යාපාර අංශය රියැක්ට් කරන්නේ කොහොමද? අනුලෝමව. මිල වැඩි වෙනකොට යා සපයන ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේම ළමයි භාණ්ඩයක හෝ සේවාවක මිල අඩු වෙනවා නම් නිෂ්පාදකයන්ට අන්න සෑඩ් මූඩ් එක එනවා. ඒගොල්ලෝ සපයන ප්‍රමාණය අඩු කරනවා. ඇයි? ලාභ අඩුයි. මිල අඩු වෙන්න ලාභ අඩු වෙනවා. ඒ හින්දා සපයන ප්‍රමාණයත් අඩු කරනවා. ඉතින් ළමයි මේ විචල්්‍ය දෙක අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක් නිසා අන්න අනුලෝම සම්බන්ධතාවය අපිට ලස්සනට ඇදලා පෙන්වන්න පුළුවන් වක්‍රයකින් අපි ඒකට කියන්නේ සැපයුම් වක්‍රයක් ඇන්දොත් මේ සම්බන්ධතාවයට ඇන්දොත් සැපයුම් වක්‍රයක් මෙන්න මම මේ පැත්තේ දානවා භාණ්ඩයේ මිල P price මේ පැත්තේ දානවා quantity of supply සැපයුම් ප්‍රමාණය අපිට අඳින්න පුළුවන් කොහොමද මේ ප්‍රස්ථාරය ඇන්දොත් අපිට අඳින්න පුළුවන් වෙළඳපළක සැපයුම කියන එක තීරණය වෙන්නේ අනුලෝම මිලයි සැපයුමයි අනුලෝම සම්බන්ධය නම් ඒ වක්‍රය යන්නේ මෙන්න මේ අතට ළමයි. ධන බෑවුමක් සහිතව තමයි මේ වක්‍රය ගමන් කරන්නේ. ධන බෑවුමක් සහිතව තමයි ගමන් කරන්නේ. හරි? ධන බෑවුමක් සහිතව ගමන් කරන්නේ. එතකොට මෙන්න පාරිභෝගිකයා කොහොමද ඇසිරුනේ මිලත් එක්ක අපිට ආවේ ඍණ බෑවුමක් සහිත වක්‍රයක්. මෙන්න නිෂ්පාදකයා කොහොමද හැසිරුනේ මිලත් එක්ක අපිට ආවේ පැහැදිලිවම වමේ සිට දකුණට ඉහළට බෑවුම් වෙන වක්‍රයක්. මම මෙයාව නම් කරනවා S හැටියට S supply. මෙන්න demand ඉල්ලුම demand S supply.
අන්න බලන්න ළමයි දැන්. දැන් අපිට කතා කරන්න දේවල් තියෙනවා. මේ යෝගට් එකේ මිල 70 ඉඳන් 75 ඉඳන් 80 වෙනකොට අපි අකමැති පාරිභෝගිකයෝ හැටියට අපි ඉල්ලන ප්‍රමාණය අඩු කරනවා. හැබැයි අපි මේ භාණ්ඩයේම සපයන යෝගට් එකම සපයන නිෂ්පාදකයා අපි නම් අපි කැමති 75 ඉඳන් 80 දක්වා මිල ඉහළ යනවාට. මොකද අපේ ලාභය වැඩි වෙනවා. මෙන්න එහෙනම් වෙළඳපළක ඉල්ලුම් වක්‍රය පාරිභෝගිකයන්ගේ හැසිරීම පෙන්වන වක්‍රය ගමන් කරන්නේ වමේ සිට දකුණට පහළට බෑවුම් වෙනවා. මෙන්න නිෂ්පාදකයෙක් සම්බන්ධයෙන් අපි සැපයුම සම්බන්ධයෙන් වක්‍රයක් ඇන්දොත් භාණ්ඩයක වමේ සිට දකුණට ඉහළට බෑවුම් වෙනවා. එහෙනම් මෙන්න මේ දෙන්නම එකතු වෙන තැන තමයි අන්න විශේෂ තැන. මේ දෙන්නම එකතු වෙන තැන තමයි වෙළඳපළක මේ දෙන්නගේම අදහස් ගැලපෙන්නත් එපේ. භාණ්ඩයක් හෝ සේවාවක සමතුලිතය වෙළඳපළ මිල අපි දැන් ඔය පාවිච්චි කරන ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක වෙළඳපළ සමතුලිතය ඇති වෙනවා තැන තමයි අන්න භාණ්ඩය සඳහා මිල තීරණය වෙන්නේ ළමයි. right? මෙන්න මම අදිනවා මේ දෙන්නගේම තීරණ දෙන්නගේම තීරණ ක්‍රියාත්මක වෙන තැන මෙන්න වෙළඳපළ මිල වෙළඳපළේ මිල මෙන්න ප්‍රමාණය. මේක ඉල්ලුම් ප්‍රමාණය වෙන්නත් පුළුවන් දැන්. මෙයා සැපයුම් ප්‍රමාණය වෙන්නත් පුළුවන්. අපි දෙන්නම යන්දානේ. right. එතකොට මෙන්න බලන්න දැන් ඉල්ලුම් වක්‍රය අපි අර ඇඳ හැඩය අඳිමු. පාරිභෝගිකයාගේ තීරණ මේ අතර මෙන්න මේම ගියා. අන්න මේ කවුද මේ මොන වක්‍රයේද? වෙළඳපළක ඉල්ලුම් වක්‍රය. එතකොට මෙන්න අනිත් පැත්තට මේ කාගේ තීරණද? නිෂ්පාදකයාගේ තීරණ. මෙන්න වෙළඳපළේ ළමයි සැපයුම් වක්‍රය. දැන් මේ ඉස්සෙල්ලා ඇඳපු වෙන වශයෙන් ඇඳපු රූප සටහන් දෙක වක්‍ර දෙක ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි දෙකම එකම රූප සටහනේ මම මේ දක්වලා තියෙන ළමයි. එතකොට ඕගොල්ලන්ට යම් විශේෂිත තැනක් මම ලකුණු කරලා පෙන්නන්නම් මේ බලන්න. මෙන්න මෙතන බලන්න. මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවා මේ වක්‍ර දෙක එකිනෙක ඡේදනය වෙනවා පේනවා. අපි මේකට කියනවා මාකට් ඉක්වලිබ්‍රියම්. එහෙම නැත්නම් වෙළඳපළක සමතුලිතය කියලා කියනවා. ඒ කියන්නේ මේ දෙන්නම එකඟ වෙන තැනක්. මේ දෙන්නගම තීරණ එකඟතාවයකටපත් වෙන තැනක්. අන්න ඔතෙන්ට කියනවා අපි වෙළඳපළක සමතුලිතය කියලා. එතකොට ළමයි මෙතන දෙන්නම කැමති වෙන තැනින් අපිට ලැබෙනවා මිලක්. අපි ඒකට කියනවා වෙළඳපළ සමතුලිත මිල කියලා. මේ දෙන්නම කැමති ප්‍රමාණයක් එනවා. ඒකට අපි කියනවා වෙළඳපළක සමතුලිත ප්‍රමාණය. මේ මොකද්ද වෙළඳපළක සමතුලිත මිල කියන්නේ? මේ මිලට මේ භාණ්ඩය මිලදී ගන්න පාරිභෝගිකයත් කැමති. මේ මිලට මේ භාණ්ඩය වෙළඳපළට සපයන්න නිෂ්පාදකයත් කැමති. ඒ වගේම මේ යටින් ආවනේ ප්‍රමාණයක්. යම් ප්‍රමාණයක් මේ ප්‍රමාණය මේ මිලට මේ ප්‍රමාණය මිලදී ගන්න පාරිභෝගිකයත් කැමති. මේ මිලට මේ ප්‍රමාණය වෙළඳපළට අලෙවිය සඳහා සපයන්න ඉදිරිපත් කරන්න නිෂ්පාදකවොත් කැමති. ළමයි ඔන්න එහෙනම් පැහැදිලිවම මේ කියන ඉල්ලුම් බලවේගයයි අපි ඔය කියපු සැපයුම් බලවේගයයි දෙන්න එකගතාවයකටපත් වෙන තැන තමයි වෙළඳපළ සමතුලිතයක් ඇති වෙන්නේ. අන්නේ සමතුලිතයේදී ඇති වෙන මිල සහ ප්‍රමාණය තමයි වෙළඳපළේ මේ භාණ්ඩය අලෙවි වෙන මිලයි අලෙවි වෙන ප්‍රමාණයයි සිද්ධ වෙන්නේ තීරණය වෙන්නේ. එහෙනම් ඔන්න ඔහොම තමයි අපි පාවිච්චි කරන භාණ්ඩයක හෝ සේවාවක නිදහසේ මිල තීරණය වෙන්නේ ඔය ඉල්ලුම් බලවේගයයි. මේ අපි කියන ඉල්ලුම් බලවේගයයි සැපයුම් බලවේගයයි අනුව තමයි ළමයි තීරණය වෙන්නේ වෙළඳපළ මිල. එතකොට මේ දෙන්න යම් යම් අවස්ථාවල මේ වක්‍ර මෙහෙට පයින්න පුළුවන් මෙහෙට පයින්න පුළුවන්. මේ සැපයුම් වක්‍රය වමට මෙහෙට යන්න පුළුවන් දකුණට යන්න පුළුවන්. ඒ අනුව වෙළඳපළේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. අපි ඒවට කියන වක්‍ර විතැන්වීම කියලා මම මේ දැනට කියන්නේ. ඒවා එහෙම පයින්නවා යම් යම් හේතුකින්ද. අපි එහෙම පයින්නවට කියන්නේ වක්‍ර විතැන් වෙනවා කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ.
ඒ අනුව වෙළඳපොලේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නවනේ. අපි පරිහරණය කරන බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ගණන් කාලෙන් කාලට වෙනස් වෙනවානේ. බිත්තර මිල කියනකොට නිතරම වෙනස් වෙනවා. නේද? පෙට්‍රල්, ඩීසල්, ගෑස්, විදුලි බලය කියන්නේ ලංකාවේ නිතරම මිල ගණන් වෙනස් වෙනවා. ප්‍රවාහන වියදම් කියනවා නිතරම වෙනස් වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල සමානලාට මිල ගණන් නිතරම වෙනස් වෙනවා. විශේෂයෙන් කෘෂි භෝගවල සහල් වගේ දේවල් වල මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් මේ මිල ගණන් වෙනස් වෙනකොට අපිත් ඉතින් අපි ඉල්ලුම් කරන ප්‍රමාණය සහ නේද? අපේ රටේ ව්‍යාපාරිකයෝ විසින් මේ භාණ්ඩය සපයන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව ඔබට අධ්‍යයනය කරන්න තියෙන්නේ. එහෙනම් මම හිතනවා මේ වෙළඳපොළක භාණ්ඩයක හෝ සේවාවක මිල තීරණය වෙන ආකාරයක් මම ඔයගොල්ලන්ට පැහැදිලි කළේ ඇයි? ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. ඇයි පැහැදිලි කළේ? සූක්ෂම ආර්ථික විද්‍යාවේ විෂයපතේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ සංකල්ප ඔස්සේ. එහෙනම් දැන් ඔබට පැහැදිලි ඇති සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොන වගේ විෂයපතයක්ද? ඒ හරහා අධ්‍යයනයට ලක් වෙන්නේ කවර ආකාර වූ ආර්ථික සිදුවීම් හා ක්‍රියාකාරීත්වයන් පිළිබඳවද කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. right. එහෙනම් අපි දැන් යන්නේ සාර්වාර්ථික විද්‍යාව කියන එක ඉගෙන ගන්න. අපි සාර්වාර්ථික විද්‍යාව මැක්‍රෝ ඉකොනොමික්ස් සාර්වාර්ථික විද්‍යාව මේ සාර්වාර්ථික විද්‍යාව කියන්නේ ඉතාම වැදගත් සබ්ජෙක්ට් එකක්, ඉතාම වැදගත් විෂය පදයක්. සාර්වාර්ථික විද්‍යාව බලමු අපි කියවලා. සාර්වාර්ථික විද්‍යාව යනු සමස්ත ආර්ථික පද්ධතියම එක්තනි ඒකකයක් ලෙසගෙන අන්න ඕගොල්ලන්ට වැදගත්ම පොයින්ට් එක මෙන්න මේක තමයි වැදගත්ම පොයින්ට් එක ළමයි සමස්ත ආර්ථික පද්ධතියම එක්තනි ඒකකයක් ලෙසගෙන මුළු ආර්ථික පද්ධතියම සමස්ත ආර්ථික පද්ධතියම අපි තනි ඒකකයක් විදිහට තමයි මේ වෙලාවේ සලකන්නේ. සලකලා එහි ව්‍යුහය හැසිරීම කාර්ය සාධන සහ සාධනය පිළිබඳ විශ්ලේෂණය කරන විද්‍යාවට තමයි අපි කියන්නේ සාර්වාර්ථික විද්‍යාව කියලා. ළමයි මේකෙදි මේ මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා කියන්නේ සාර්ව. ඒ සාර්ව කියන්නේ සමස්තයක් කියන එක. මුළු ආර්ථිකයටම බලපාන සාර්වාර්ථික විද්‍යා විචල්යන් පිළිබඳව තමයි සාර්වාර්ථික විද්‍යා පාඩම් වලදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න. මුළු ආර්ථිකයටම බලපාන විචල්යන්. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ වෙළඳපොළක මිල තීරණය වෙන හැටිනේ. දැන් සහල් වෙළඳපොළ නම් හාල් වල මිල ගණන් කොහොමද තීරණය වෙන්නේ? මෝටර රථ වෙළඳපොළ නම් මෝටර රථයක මිල කොහොමද තීරණය වෙන්නේ? මිල කොහොමද යම් හේතු මත වෙනස් වෙන්නේ? වගේ එහෙම අපි පොඩි කාරණා ගැන කතා කළේ. හැබැයි මේ සූක්ෂම සාර්වාර්ථික විද්‍යාවෙන් මැක්‍රෝ ඉකොනොමික්ස් වලින් කතා කරන්නේ ටිකක් බැරෑරුම් බරපතල සංකල්ප පිළිබඳව තමයි අධ්‍යයනය කරන්නේ. අන්න ඒ වගේ මුළු ආර්ථිකයටම බලපාන එකවර බලපෑම් ඇති කරන සංකල්ප වලට අපි කියනවා සාර්වාර්ථික විද්‍යා සංකල්ප කියලා. එතකොට මෙන්න ඒ වගේ සංකල්ප කීපයක් මම ඕගොල්ලන්ට නම් කරලා තියෙනවා බලන්න. පොදු මිල මට්ටම. ආර්ථික පසුබැසීම. ගෙවුම් ශේෂ තුලනය. ආර්ථික අවපාත. තවත් තියෙනවා. බලමු අපි. ආර්ථික වර්ධනය. නේද? ආර්ථික වර්ධනය. පොලි අනුපාතය. හොඳට අහගන්න මම මේ කියන වචන අහුම්කම් දෙන්න ඔයගොල්ලන්ට දැනේ මේ සාර්වාර්ථික විචල්යන් කීපයක් මම මේ කියන්නේ. සමස්ත නිමෝම රටේ සමස්ත නිමෝම අපි ඔකට කියනවා සමහර වෙලාවකට දලදේශීය නිෂ්පාදිතය කියලා ඉකෝනවල GDP gross domestic product වසරක කාලයක් ඇතුලේ රටක නිවාසිකයෝ හදන නිමෝම වටිනාකම සමස්ත නිමෝම සේවා ව්‍යුක්තිය මේ වචන ඕගොල්ලෝ අහලා ඇති සේවා නියුක්තිය විදේශ විනිමය අනුපාතිකය රටේ exchange rate එක මේ වචන සමහර වෙලාවට ඕගොල්ලොන්ට හුරු ඇති නමුත්
මේ වගේ අර්ථය මේවා මොන වගේ දේවල්ද කියන එක දන්නේ නැතුව සමහරවිට මේ වචන නිකන් අපි අදහන වගේ වචන වෙන්නත් පුළුවන් මහා බැරෑරුම් වචන හැටියට අදහන ඒවා වෙන්න පුළුවන් නේද ආර්ථික වර්ධනයක් කියනකොට අපිට ලොකුවට බරට දැනෙනවා සේවා වියුක්තිය විදේශ විනිමය අනුපාතිකය කියනකොට මේක ටිකක් බරට දැනෙනවා ඔව් අන්න ඒ සංකල්ප ගැන මුළු ආර්ථිකයටම බලපාන විචල්යන් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාවට තමයි අපි කියන්නේ ළමයි සාර්වාර්ථික විද්‍යාව කියලා. මේ සාර්වාර්ථික විද්‍යාව මොන වගේද කියලා පෙන්නන්න මම ඔයගොල්ලන්ට සාර්වාර්ථික විද්‍යාවේදී අපි අධ්‍යයනය කරන ප්‍රධාන සාර්වාර්ථික විචල්යක් ගන්න උද්දමනය, ඉන්ෆ්ලේෂන්. මේ උද්දමනය කියන එක මුළු රටටම බලපාන ආකාරය මම කෙටියෙන් පැහැදිලි කරන්නම් ළමයි බලා ගන්න. හරි. ළමයි රටක උද්දමනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවාවල දැන් අපි ගත්තොත් මෙන්න මම අඳිනවා මේ භාණ්ඩ හා සේවා මල්ලක් කියලා හිතන්න. භාණ්ඩ හා සේවා පැසක්. අපි ඉකොන්වල කියන්නේ එහෙමයි. භාණ්ඩ හා සේවා මල්ලක්. එහෙම නැත්නම් පැසක්. මේ භාණ්ඩ හා සේවා මල්ලේ තියෙනවා අපි පරිහරණය කරන එදිනදා පරිහරණය කරන භාණ්ඩ ටිකක් තියෙනවා. මේ අපි තුමු පෙට්‍රල්, ඩීසල් වගේ ඉන්ධන තියෙනවා. විදුලි බලය තියෙනවා. ඊට පස්සේ අපි පරිහරණය කරන අත්‍යවශ්‍ය ආහාර සහල් සීන් වගේ දේවල් තියෙනවා. ඖෂධ වගේ දේවල් තියෙනවා. හිතන්න ඖෂධ වගේ දේවල් තියෙනවා. තව මේ ආහාර මල්ලේ මේ මල්ලේ භාණ්ඩ මල්ලේ අපි පාවිච්චි කරන මෝටර රථ වගේ දේවල් තියෙනවා. අපි හිතමුකෝ එහෙම නිකන්. ආහාර අයිටම වෙන්නත් පුළුවන්. ආහාර නොවන අයිටම වගේ දේවලුත් තියෙනවා. මේ මල්ල ඇතුලේ. මේ වගේ ආර්ථිකය මුළු ආර්ථිකය තුලම නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා නියෝජනය වෙන විදිහට අපි පොඩි භාණ්ඩ මල්ලක් හදා ගන්නවා පැසක් සකස් කර ගන්නවා. එහෙම පැසක් සකස් කරගෙන මේ භාණ්ඩ හා සේවා මල්ලෙම පොදුවේ මිල ගණන් පොදු මිල මට්ටම කාලෙන් කාලට කොහොමද උච්චාවචනය වෙන්නේ වෙනස් වෙන්නේ කියන එක අපි අපේ රටේ තියෙනවා ප්‍රධාන මිල දර්ශක කීපයක්. කොළඹ පාරිභෝගික මිල දර්ශකය, ඒ වගේම ජාතික පාරිභෝගික මිල දර්ශකය වගේ මිල දර්ශක ටිකක් තියෙනවා මේ විදිහට හදාගත්ත. අන්න ඒව හරහා රටේ පොදු මිල මට්ටම කොහොමද කාලෙන් කාලට වෙනස් වෙන්නේ කියන එක මනිනවා. එතකොට මේ පොදු මිල මට්ටම කියලා කියන්නේ අපිට අපේ රටේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් වෙනස් වීම කොහොමද වෙන්නේ කියන එක දැනගන්න තියෙන යම් දර්ශකයක් ඉන්ඩෙක්ස් එකක්. දැන් අපේ ශරීරයේ අපි දන්නවනේ BMI එක තියෙනවනේ. BMI එක ශරීර ස්කන්ධ දර්ශකය. ඒකෙන් මොකද්ද වෙන්නේ ළමයි? ශරීර ස්කන්ධ දර්ශකයෙන් සිද්ධ කරනවා පුද්ගලයෙක්ගේ උසට සරිලන මහතක් තියනවාද බර. නේද? උසට සරිලනවද මෙයාගේ මහත බර. ඒක මනිනවා. ඒකෙදි දර්ශකාංකයක් තියෙනවා මේ නේද? යම් අගයක් තියෙනවා. ඒ අගයට වඩා ඒ අගයන් දෙකට වඩා අඩුයි නම් ඕන් සමහරලාට කියනවා ඔයාගේ උසට හැල්ලන බරක් නැහැ. යම් අගය පරාස දෙකක් දෙනවා ඒ දෙක අතර තියෙනවා නම් කෙනෙක්ගේ දර්ශකාංකය අන්න කියනවා ඔයාගේ උසට හැල්ලන හොඳ බරක් තියෙනවා. සමහරුන්ගේ දර්ශකාංකය අර ඕනකට වඩා වැඩි කොටසක් පන්නලා ගියපුවාම අන්න කියනවා මොකද්ද? ඕනකට වඩා තෙල් සංචිත මේද සංචිත ඇඟේ තැම්පත් වෙලා තියෙන අධික තරබාරුයි ඔයා ටිකක් ඔයාගේ මහත ටිකක් අඩු කරගන්න. අන්න දෙනවා පණිවිඩය. පැහැදිලි? අන්න ඒ වගේ ළමයි මේ පොදු මිල මට්ටම කියලා කියන්නේ රටක මේ වගේ භාණ්ඩ පැසක මල්ලකින් ගන්න වටිනාකමක් ඉන්ඩෙක්ස් එකක් හදා ගන්න දර්ශකයක් ඒ පොදු මිල මට්ටම කාලයක් තිස්සේ අඛණ්ඩව වර්ධනය වෙනවා නම් අඛණ්ඩව නොනවත්වා මේ භාණ්ඩ මල්ලේ මිල ගණන් වැඩි වෙනවා නම් අන්න අපි ඒක තත්ත්වයකට තමයි කියන්නේ ළමයි ආර්ථික විද්‍යාවේ උද්දමනයක් ඉන්ෆ්ලේෂන් එකක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ උද්දමනය කියලා කියන්නේ සාර්වාර්ථික විචල්යක්. ඕගොල්ලන්ට 13 ශ්‍රේණිය පාඩම් මාලාවේ උද්දමනය ගැන ඉගෙන ගන්න තියෙනවා. කොහොමද උද්දමනයක් ඇති වෙන්නේ? උද්දමනය මොන ආකාර වලින්ද ඇති වෙන්නේ? ඒ උද්දමනය මුළු ආර්ථිකයේ එක් ආර්ථික ඒකක වලට කොහොමද බලපාන්නේ? අපි දැන් අර සූක්ෂම ආර්ථික විද්‍යාවේ කියපු කුටුම්බංශය, ව්‍යාපාරාංශය, වෙළඳපොළවල්, රජය වගේ පාර්ශ්ව ඉන්නවා පොඩි ආර්ථික ඒකක. මේ පොඩි කුඩා සූක්ෂම ආර්ථික එකතු වෙලා තමයි මේ සාර්වාර්ථිකය නිර්මාණය වෙන්නේ. සමස්ත ආර්ථිකයම නිර්මාණය වෙන්නේ ළමයි.
පැහැදිලිද? එතකොට මේ වගේ මුළු ආර්ථිකයටම බලපාන විචල්යක් වෙනස් වෙනකොට අර චූටි කුඩා ඒකක වලට විවිධ ආකාරයෙන් මේ උද්දමනය කියන එක මේ වගේ සාර්වාර්ථික විචල්යක වෙනස් වීම බලපානවා දැනෙන්න ගන්න. මම ඒක පොඩිවට කෙටියෙන් පැහැදිලි කරන්නම් ඔයාලට මේ සාර්වාර්ථික විද්‍යාව තේරුම් ගන්න. උද්දමනයේ ආර්ථික ප්‍රතිපාක කියනකොට ළමයි මෙන්න බලන්න මම මුලින්ම කුටුම්බ අංශයට මේක බලපාන ආකාරය ගැන කතා කරොත් කුටුම්බ අංශයට මේක බලපාන ආකාරය ගැන කතා කරොත් ජීවන වියදම් ඉහළ යනවා. මම පොඩි උදාහරණ කිහිපකින් මේක කතා කරන්නේ. ජීවන වියදම් කියන ඒවා කුටුම්බ අංශයේ ඉහළ යනවා. කොහොමද මේ ජීවන වියදම් ඉහළ යන්නේ කුටුම්බ අංශයේ? උද්දමනයක් කියන්නේ. ළමයි උද්දමනයේදී මම කීවා මේ භාණ්ඩ මල්ලේ මිල ගණන් එන්න ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. ඉතින් එන්න ක්‍රමක්‍රමයෙන් මේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යනකොට අපිට වැඩිපුර අපේ ආදායමෙන් වැඩිපුර කොටසක් මොකද කරන්න වෙන්නේ? අපේ පරිභෝජනය සඳහා වියදම් කරන්න වෙනවා. වෙනදා ගත්තේ අපි අඳින ඇඳුමක් රුපියල් 2000කට 2500කට වගේ නම් මේ අපි අඳින ෂර්ට් එකක් අන්න ඒකේ මිල රුපියල් 4000ක් 5000ක් වෙන්න පුළුවන්. පැහැදිලිද? නේ? අපි ගෙදරකට ගේන එළවලු කිලෝවක මිල රුපියල් 250 තිබ්බනම් සමහර වෙලාවට ඒ එළවලුවේම මිල රුපියල් 400ක් 450ක් වෙන්න පුළුවන් දැන්. අනේ නිසා ජීවන වියදම් ඉහළ යන උද්දමනය කියන්නේ කුටුම්බවල ජීවන වියදම් වැඩි කරනවා. ජීවන වියදම වැඩි කියලා කියන්නේ ළමයි අනිත් පැත්තට අපේ ඉතුරුම් මොකද වෙන්නේ? ඉතුරුම් අඩු වෙන්න බලපානවා රටේ. ඉතුරුම් අඩු වෙන. බලන්න මේක එක ආකාර වලින් බලපාන හැටිනේ. එක ආකාර වලින් බලපාන හැටි බලන්න. අපි ගමුකෝ මේක නිෂ්පාදන ආයතන වලට ව්‍යාපාර අංශයට කොහොමද මේක බලපාන්නේ ගැන කියලා කතා කරොත් ළමයි මේ උද්දමනයක් වගේ තියෙන කාලෙක බැංකුව විසින් කරන්නේ විශේෂයෙන්ම මහ බැංකුව විසින් එයාගේ ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ දානවා. ඒක මම පස්සේ කියලා දෙන්නම්. නමුත් මේ කියන වචනේ අහගන්න උද්දමන කාල සීමාවක මහ බැංකුව විසින් ඒගොල්ලොන්ගේ ප්‍රතිපත්තිමය පොලි අනුපාත ඉහළ දානවා. දැන් පොලි අනුපාත කියන වචනේ ඕගොල්ලෝ දන්නවා. අපි ණයක් ගන්න ගියොත් එහෙම බැංකුවකින් අපෙන් ණයක් දෙන්නේ මොකක් අය කරලාද? පොලියක් අය කරලා. එතකොට රටේ වාණිජ බැංකුත් කරන්නේ මොකද්ද? පොලි අනුපාත වැඩි කරනවා. පොලිය වැඩි කරනවා. එතකොට මේ නිෂ්පාදන ආයතන වලට අපි දන්නවා නිතරම ඕනේ මුදල්. තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරන්න, අලුත් ආයෝජන සිද්ධ කරන්න නිතරම නිෂ්පාදන අංශයට ව්‍යාපාරික අංශයට අර මුදල් ඕනේ බැංකු වලින්. ණය ගනුදෙනු සිද්ධ කරනවා. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ උද්දමනයේ ඉන්න? ගොඩක් පොලි රේට් ඉහළ ගිහිල්ලා ආර්ථිකේ නිෂ්පාදකයන්ට ණය ගන්න යනකොට ගෙවන්න වෙන ණය පිරිවැය කියන එක වැඩි වෙනවා. ණය වාරික සහ ණය පොලි ගෙවීම කියන ඒවා වෙනදට වඩා වැඩි වෙනවා. අන්න ආර්ථිකයේ ණය ගැනීම මොකද වෙන්නේ? නිෂ්පාදකයෝ විසින් ව්‍යාපාරිකයෝ විසින් ණය ගන්න එක අඩු කරනවා. ඇයි? වෙනදට වඩා ලොකු පොලියක් ගෙවන්න වෙනවා. පහුගිය කොවිඩ් වසංගතයෙන් පස්සේ ළමයි ඇතිවෙච්ච ආර්ථික අවපාත තත්ත්වයක් එක්ක ලංකාවේ 69.8ක විතර උද්දමනයක් ඇති වුණා. මහ බැංකු වාර්තා වලින් පෙන්වුවා රටේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මතු පිට උද්දමනයේ 69.8ක් විතර වගේ වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ පොලි අනුපාත වැඩි වුණ ආර්ථිකය. ව්‍යාපාරිකයෝ ණය ගන්න එක අඩු කරා. ණය ගන්න බෑ ලොකු පොලියක් අය කරනවා බැංකුව විසින්. අන් රටේ ආයෝජන කඩාගෙන වැටෙනවා. ආයෝජන කඩාගෙන වැටිලා කර්මාන්ත වැහිලා ගියොත් රටේ ඉන්න ශ්‍රමිකයන්ට මිනිස්සුන්ට රැකියා හිමි වෙනවා తాවකාලිකව. අනිත් පැත්තෙන් රටක රජය ඉන්නවා. මේ ප්‍රශ්නෙට වගකිය යුතුම පාර්ශවයක් ඉන්නවා රජය. එයාට විවිධ දේවල් සිද්ධ කරන්න වෙන උද්දමනයෙන් බැට කන සාමාන්‍ය ජනතාව අපි දන්නවා රටක අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාවට රජයට සිද්ධ වෙනවා සමහර වෙලාවට මේ වගේ කාල සීමාවක සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා.
සමෘද්ධි සහනාධාර, අස්වැසුම් වගේ සහනාධාර ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මේ වගේ දේවල් වලට වැඩිපුර දීමනා එකතු කරලා දෙන්න සිද්ධ වෙනවා සමහර වෙලාවට උද්දමන කාල සීමාවල. ඇයි ජනතාව ඒ තරම් දුක්ඛිත පීඩාකාරී තත්ත්වයක ඉන්නේ. කොවිඩ් වසංගතයෙන් පස්සේ මම ඒකයි නැවතත් මතක් කරනවා ලංකාවේ උද්දමනය 69.8කට විතර වැඩි වෙනකොට ඒ වැඩිවීම සාමාන්‍යයෙන් බොහෝ පාර්ශ්ව වලට ළමයි අර ආර්ථිකවල අපි ඉන්න කතා කරපු කුඩා හැම ආර්ථික ඒකකයකටම තද බල විදිහෙන් දැනෙන්න පටන් ගත්තා. අපි කතා කරා මේ කුටුම්බවල ඉතුරුම් අඩු වෙනවා කියලා. උද්දමන කාලෙකදී ජීවන වියදම් වැඩි හින්දා ළමයි රටක මූල්‍ය පද්ධතිය බැංකු පද්ධතිය ප්‍රධාන වශයෙන්ම පවතින්නේ කුටුම්බ ඉතුරුම් වලින්. කොහෙන්ද බැංකු වලට සල්ලි එන්නේ? ව්‍යාපාර වලට ණය දෙන්න කොහෙන්ද මුදල් එන්නේ? කුටුම්බ අංශයේ ඉතුරුම් වලින් තමයි ගොඩක් මුදල් එන්නේ. ඉතින් උද්දමන කාලෙක ඉතුරුම් අඩු වෙනවා කියන්නේ බැංකු වලට එන මුදල් ප්‍රමාණයත් තැන්පතු ප්‍රමාණයත් අඩු වෙනවා. මූල්‍ය පද්ධතිය පවා යම් මට්ටමකින් අස්ථාවර වීමක් මේ උද්දමන කාලයක සිද්ධ වෙනවා ළමයි. අන්න ඒ බලන්න මේ වගේ මුළු ආර්ථිකයේ පුරාම මේ උද්දමනයේ ආර්ථික ප්‍රතිපාක බලපෑම් ඇති කරනවා මෙන්න සාර්වාර්ථික විද්‍යාව. right ළමයි. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලන්ට අද දවසේ පාඩම හරහා සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව කියන ආර්ථික විද්‍යාවේ ප්‍රධාන විෂය පත දෙක හරහා අධ්‍යයනය කරන්නේ මොන වගේ ආර්ථිකමය කරුණු කාරණාද මොන වගේ ආර්ථිකමය සංසිද්ධීන්ද කියන එක පිළිබඳ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ඔබට ලැබුණා කියන එක මම පෞද්ගලිකවම විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් අභිමතානුරූපී ආර්ථික විද්‍යාව සහ යථානුරූපී ආර්ථික විද්‍යාව පිළිබඳ සාකච්ඡා කරන්න අප ලබන සතියේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. එතෙක් කල ඔබට සුබදායි සතියක්. අයිබෝවන්.